ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ ඔයා එක්ක. ඔව්, හරියටම දැන් මේ වීඩියෝ එක බලන හැබැයි හිත ඇතුලේ ලොකු සටනක් කරන ඔයා එක්ක. පොඩ්ඩක් හිතන්න. ඔයාට තවමත් පාඩම් කරන්න කම්මැලිද? තව ටිකකින් කරනවා, හිතේ ඉඳන් කරනවා කියලා හැමදාම වැඩ කල් දානවද? හැම වෙලාවකම ෆෝන් එක දිහා බලාගෙන නොටිෆිකේෂන් ස්ක්‍රෝල් කර කර කාලය නාස්ති කරනවද? මට ඔයාට එක දෙයක් කියන්න ඕනේ. ඔයා ඔය නාස්ති කරන්නේ නිකන් කාලය නෙමෙයි. ඒක ඔයාගේ අනාගතය. හීන දකින්න හරිම ලේසි. මට මෙහෙම වෙන්න ඕනේ. මට ඒ තැනට යන්න ඕනේ කියලා හිතන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. හැබැයි ඒ හීන ඇත්තක් කරගන්නේ කම්මැලිකම පරත්තලා. අද දවසේ මහන්සි වෙන මිනිස්සු විතරයි ඒ හීන හැබෑ කරගන්නේ. පොත් මේසේ ඉස්සරහා ඉඳ ගන්නකොට ඔයාට නිදිමත එනවා ඇති. කම්මැලි හිතෙනවත් ඇති. හැබැයි මතක තියාගන්න, ඔයා අද දිනන එක කම්මැලිකමට පාවලා දුන්නොත් හෙට දවසේ ඔයාට ජීවිතේ ඉස්සරහා පරාද වෙන්න සිද්ධ වෙනවා. ඔයා වෙනුවෙන්, ඔයාගේ සතුට වෙනුවෙන් හැම දේම කැප කරන අම්මා තාත්තා ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා දිනනකම්, ඔයා ඉගෙනගෙන ඉහළට යනකම් ඒ දැස් බලන් ඉන්නේ මොනතරම් බලාපොරොත්තු ගොඩක් එක්කද? ඒ මිනිසුන්ගේ හීන පරත්තන්න ඔයාට බෑ. ඒ නිසා දැම්ම ඔය ෆෝන් එක පැත්තකින් තියන්න. ඇඳෙන් නැගිටින්න. මූණ සෝදගෙන ඇවිත් පොත් මේසෙන් හිඳගන්න. පාඩම් කිරීම කියන්නේ මහා කරුමයක් නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරන නියමම ආයුධයක්. අමාරු විෂයන් තියෙන්න පුළුවන්. මතක හිටින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එකම දේ නැවත නැවත කරද්දී, උත්සාහ කරද්දී නොදිනිය හැකි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. තව කෙනෙක් ඔයාට වඩා ඉහළින් ඉන්නවා දැකලා ලත වෙන්න එපා. ඔයාගේ තරඟේ තියෙන්නේ ඔයා එක්කමයි. ඊයේ හිටපු කම්මැලි ඔයාට වඩා අද වැඩ කරන ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් කම්මැලිකමට ඔයාගේ ජීවිතය පාලනය කරන්න දෙන්න එපා. නැගිටින්න. අද දවසේ උපරිමය කරන්න. ඔයාට පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම දිනනවා.